1505 කැප්ටන් ආපු දවසේ ඉඳලා අවුරුදු 453ක් පරයන්ට එරෙහිව විවිධ වකවානුවලදී තුවක්කුවට බයිනේත්තුවට හා බලහත්කාරකම් වලට එරෙහිව නායකත්වය අරගෙන ඒ එඩිතර සිංහලයන් කළ සටන් වලින් මියගිය ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ගණන අති විශාලයි. එතනදී සුද්ධ අභිමුව පාවා දෙන්නන් ද්‍රෝහීන් ඉතුරු වුණා. උන්ට ඒ සඳහා විවිධ වරප්‍රසාද වරදාන ලැබුණා. 71 කැරල්ලේදී එඩිතර ශ්‍රී ලාංකික තරුණ කොටස් මිය ගියා. 88 89 භීෂණයේදී හරි හෝ වැරදි වේවා Tamanට වැටහුණු මතය වෙනුවෙන් සටන් වැදුණු දහස් ගණන් තරුණයන් අපමණ දුක් විඳ මිය ගියා. එම සටනට පණපෙව් ඔවුන්ගේම ඇතම් සගයන් ගෝණි බිල්ලන් ලෙස ද්‍රෝහීන් ලෙස පාවා දීම් කර සාමාන්‍ය සමාජයට පිවිසුනා මරණයට හෝ වද බන්ධන වලට ලක් නොවි. අද එවන් මිනිසුන්ගෙන් මාපුටු පිරී ගිහිලා බෙදුම්වාදී සටනේදී දකුණේදීත් උතුරේදීත් ජාතිකාභිමානී තරුණයන් ලක්ෂ ගණනක් මිය ගියා. තම ජාතිය වෙනුවෙන් ඒ මා සටන පැවතෙන අතරතුර දරුණු සටන් අභිමුව පලා ගිය කොටස්, පාවා දුන් කොටස්, යුද්ධය මතින් අසාධාරණ ලෙස වත්කම් උපයාගත් කොටස්, ඊට මුවාවී දේශපාලන බලය ලබාගත් කොටස් මොනතරම්ද? ඒ පවිටු ජාන රට පුරා උන්ගේ දූදරු මුණුපුරන් හරහා ව්‍යාප්ත වෙලා නැද්ද? අද ශ්‍රී ලාංකික මාතාවට නායකත්වය දෙන්න හරියම නායකෙක් නැති වෙලා කවලම් නායකයන් බී වෙලා ශ්‍රී ලාංකිකයන්ගේ 60%ක් දේශපාලන අන්ධයන් වෙලා එදිනෙදා උද්ගත වන ප්‍රශ්න වලට පවා තව දුරටත් කල් දැමීමට ඉඩ නොදී ස්ථිර හා සාර්ථක විසඳුම් සොයාගත නොහැකි තරම් පාලකයන් හා පරිපාලකයන් දුර්වල වෙලා මේ ප්‍රශ්න වලට විසඳුම් නැද්ද? තියෙනවා. ඒ විසඳුම් ක්‍රියාත්මක කළ යුතුද නැද්ද? ක්‍රියාත්මක කළ යුතුයි. දැන් බලන්න සහෝදරවරුනි, ජනවාර්ගික ප්‍රශ්නය. එකිනෙක අතර සැකයෙන්, වෛරයෙන් හා අනිකා පහත් කොට සිටීම හා සැලකීම. මුස්ලිම් සමාජය කොමත් බිස්නස් වලදී විතරයිනේ සිංහල දෙමළ ජනතාව ඇසුරු කරන්නේ. ඒ නිසා ඒ ජනවර්ගයේ සමග කෙරෙන සහෝදරත්වයේ බැඳීම සිදු කළ හැකි මූලික පියවරවල් කීපයක් පියනැංගාට පසුයි. ඒ නිසා ඔවුන් මදකට අපි පැත්තකින් තියමු. දෙමළ හා සිංහල ජනතාව හදවත් වලින් එකිනෙකා එක්කාසු කරන ක්‍රමවේදය ඊතරම් අපහසු වෙලක් නොයි. ජාතික ඒකාබද්ධතාවය ඇති කරන හැමතිතුමෙක් කැවුම් කෙසෙල් මුං අලුවක් කිරිබත් අරගෙන උතුරට ගිය ආකාරයේ බොළඳ විසඳුම් ගැන නොවේ මේ අපි කියන්නේ. මේ සදා මූලික මෙවලම් ලෙස භාවිතා කළ හැකි යාපනය හා රෝණ විශ්වවිද්‍යාල සිසුන්ලා උතුරු නැගෙනහිර රාජ්‍ය සේවකයන් හා දකුණු පළාත් සභා බල ප්‍රදේශයේ රාජ්‍ය සේවකයන් පමණයි. ඒ සමගයේ මුල් පියවරයි වැඩේ කෙරෙන්නේ කෙසේද කියා අපි ළඟ සම්පූර්ණ සැලසුම තියෙන බව දැනට කිව හැකියි. අනෙත් විසඳුම් නැති ගැටලුව අලිමිනිස් ගැටුම මේ පෘථිවි තලය පවතින තුරු මේ සඳහා විසඳුම් එකයි තියෙන්නේ. මේ රටේ උගත් මෝඩයන්ට හා වහසි බස් දොඩමින් බලයට එන පාලකයන්ට සොයාගත නොහැකි සත්‍ය දෙයයි. අපි තප්පර තියෙන විසඳුම කියන්න සූදානම්. අනික රිලව් වඳුරන්ගෙන් වගාවන්ට සිදුවන අලාභය නැතම් හානිය මේ සඳහා විසඳුම් තුනක් ඇති බව අපි පෙර වැඩසටහනකදී ඉදිරිපත් කළා. ඔබට මතක ඇති. දැන් බලන්න පාර්ලිමේන්තුව අද අර ක්ලියර් කළ හැටිද? කවුද අද එතනට පැමිණ තියෙන්නේ? අපි ඊට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද අපි ඒකට කැමති නැහැ. රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, ආගමට ආදරය කරන නොඉඳුල් මිනිස්සු, අත්දැකීම් වලින් පරිපූර්ණ බුද්ධිමත් මිනිස්සු තෝරා පත් කරන මැතිවන රටාවක් දේශපාලන පක්ෂ පවා අහෝසි වී යන පක්ෂය නොව රට ගැන සිතා තීන්දුව ගන්නා හෘද සාක්ෂියේ දොරටුව නැමැති ක්‍රමවේදය අතීතයේදී වැරදුණු තැන් ගැන මෙනෙහි කරමින්, වරදවාගත් තැන් ගැන මෙනෙහි කරමින් අනාගත දැක්ම සංවර්ධිත කිසිවෙකුට නොදැවෙන රටක් දක්වා දෙපා නැගෙන පාලකයන්ගේ දුෂ්කර පියවරයන් රටේ උන්නතිය වෙනුවෙන් නව සංකල්ප හරියට කරනවාදයි සහ කරවා ගන්නට සහාය ගත යුතු හොඳම පිරිස කවුරුන්දයි හෙළිදරව්ව අපිට පුළුවන් පැයින් මේ විග්‍රහ කරන්නට. පාලිත තෙවරක් පෙරුමල 100ක් ගණන් පාර්ලිමේන්තු පුටුවල ඉඳවන්න. දැන් බලන්න ඩෙන්ගු පැතිරීම, එහෙම නැත්නම් මදුරුවන් බෝ වී ව්‍යාප්ත වීම.
එම මර්ධන ක්‍රියාවලිය සඳහා නියාමකයන් ලෙස සහයෝගය ගත යුතු පිරිස අපි හඳුනාගෙන තියෙනවා. වැඩි ඕන නැහැ. මූලික වශයෙන් ග්‍රාමසේවක වසමත් තෝරාගෙන වැඩේ පටන් ගමු. 50%ක මර්ධනයකට යා හැකියි. ඒ සාර්ථකත්වයේ මත කොට්ටාශ මට්ටමින් ගොස් දිස්ත්‍රික් මට්ටමට යා හැකිව තිබෙනවා. පසුව රටේම මේ ක්‍රියාත්මක කරන විට අවශ්‍ය කරන නීති රීති ටික සම්පාදනය කර සම්මත කළ සැනින් 50% දක්වා වර්ධනය කරගත හැකියි. රක්ෂිත වගුරු බිම් හා ජනශූන්‍ය ප්‍රදේශ මේ සඳහා අනවශ්‍ය නිසා 70%ෙහි පවත්වා ගනිමින් ඩෙන්ගු පිටු දැකිය හැකියි කියලා අපි සඳහන් කරනවා. මොකක්ද අනිත් ප්‍රශ්න? මුළු රට වටේටම මාබුද මාළු වස්සන මදි නැත්නම් ගිනි ගණන් වැඩි ඕන නැහැ. අපි කියනවා ඊට සරල පිළිතුරකින් කරදිය වගේ මෙරිදිය මත්ස්‍ය අස්වැන්නත් අද තිබෙන ප්‍රමාණයෙන් 50%කින් වර්ධනය කරගත හැකි ආකාරය කුඩා මූලික වියදමක් පමණයි ඊට වැයවන්නේ. අද බොහෝ පන්සල් තනි වෙලා ජන සහභාගීත්වය මදි. අද පන්සලේ මහමුදුරන්ට සිදු වෙලා මිනිසුන් පන්සලට අද්දවා ගන්න විශ්මය ජනක එහෙම නැත්නම් විශ්ම කර්ම නිර්මාණ පන්සල් භූමි නිර්මාණය කරන්නට අධික වියදම් දරමින් අපි කියනවා ගමේ පන්සලට මිනිසුන් 120කින් පැමිණිය වැඩි කරන සරල පිළිතුර අප සතොයි කියලා. මාලිම අයගේ වැඩපිළිවෙලේ සටහන් කර තිබුණා පාපැදි භාවිතය වැඩි කරනවා කියලා. දැන් මාස 7ක් වෙනවා තාම ආවක් වුවක් නැහැ. අපි කියනවා දිරිගැන්වීම හා පහසුකම් සැපීම යන කරුණු දෙක මතින් මේ කළ හැකි බව. ඕනනම් එය සරලව විස්තර කර දෙන්නත් අපට පුළුවන්. බුද්ධි ගලණය මේක නතර කරගන්න බැරිලු. මේක විශාල ප්‍රශ්නයක්ලු. විසඳුනුත් නැතිලු. අපි කියනවා මේ සඳහා වගන්ති 3යි සම්මත කරගත යුත්තේ කියලා. ඒ වගේම අපි කියනවා මේ වගන්ති වලට හොඳ නරක තේරෙන කිසිම රටට ආදරය කරන අය විරුද්ධ වන්නේ නැහැ කියලා. දැන් අපි දත්වැනි සරල දෙයක් ගමු. විශේෂයෙන් දත් දිරා යාම සම්බන්ධයෙන්. අපි කියනවා සමස්ත රටේ මිනිසුන්ගෙන් දත් දිරා යාම 10%කින් අඩු කරන සරල පිළිතුර අපි කියන්න කියලා. ඒ වගේම අපි අවධාරණයෙන් යුතුව කියනවා මේ රට ගොඩ ගන්නට නම් ගොඩ දාන්නට නම් යමෙක් සූදානම්ද එය කළ හැක්කේ මිනිසුන් ගැන නොව රට ගැන සිතලා තීන්දුව ගත හැකි කශේරුකාවක් තිබෙන පෞරුෂත්වයක් තිබෙන බලලෝභීත්වයෙන් තොර වූ සැබෑ නායකයෙකුට පමණයි කියලා. ස්තුතියි.